අටහැවිරිදි දැරිය තවමත් හොල්මන් කරන අයර්ලන්තයේ චාලවිල් කාසල්. ඉතින් ලෝකයේ තියෙන භයානකම මාලිගාවන් එකක් තමයි මෙන්න මේ මගේ පිටිපස්සෙන්. මේන් රෝඩ් එකකින් හැරිලා අතුල් පාරක් යන්න ඕන කිලෝමීටර් 2ක් විතර. මොකද මේ මාලිගාව තියෙන්නේ කැලයක් මැද. හෙලෝ ඉතින් කොහමද කට්ටියටම? සුබ දැසනක් කිව්වා. ඉතින් සුවිශේෂී මාලිගාවක් වගේ නාවේද? ඉතින් ලෝකයේම කතා බහට ලක් වෙන මාලිගාවක්. මොකද මේක ගොඩක් හොල්මන් අවතාර වලින් පිරුණු මාලිගාවක් නිසා තමයි මේක ගොඩක් කතා බහට ලක් වෙන්නේ. ඉතින් මේ තමයි චාවිල් කාසල්. ඉතින් පුලමෝර වල තමයි මේක තියෙන්නේ. කවුන්ටි ඔෆර්ලි වල. වයස අවුරුදු 8 දී මියගේ දැරිය තවමත් හොල්මන් කරන ලෝකයේ තියෙන භයානකම මාලිගාවලින් එකක් තමයි මෙන්න මේ චාවිල් කාසල් කියන්නේ අයර්ලන්තයේ තියෙන. ඉතින් කවුරුවත් නැත්තේ නෑ අද පේන විදියට මම විතරයි. ඒකට කාර් එකක් තියෙනවා. ඇත්තටම චාර්ජර් ගහලා මන් දන්නේ නැහැ. ඇත්තටම ඒක කවුරුත් නැහැ. මම දොරක් අතර ඉන්න බැලුවා try එකක් දුන්නා. ඒක කවුරුත් නැහැ. ඇතුළත් වීඩියෝ කරන්න දෙන්න ගොඩක් හොඳයි ඉතින්. ඉතින් පෙන්වන්න විදියක් නැහැ. ඒක ඔක්කොම බහලා. ඉතින් මෙහෙම මේ යන්නේ තුන්වන ඇල්වරයාගේ දියණිය වූ හැරියට්. ඉතින් වයස අවුරුදු 8 දී තමයි මේ යන්නේ. 1861 දී. ඉතින් මේ මාලිගාවේ තියෙන විශාල පඩිපෙළයකින් වැටලා තමයි මේ යන්නේ. ඉතින් ඇයගේ අවතාරය තවමත් මේ මාලිගාවේ සැරිසරන මේ කියලා තමයි ප්‍රදේශවාසී මේ ගම්වාසීන් මේ මාලිගාව බලන්න එන මිනිස්සු අතරම කියලා තියෙන්නේ. ඉතින් මේ මාලිගාව හදන්න පටන් අරන් තියෙන 1898 දී. ඉතින් අවුරුදු 14ක් ගිහිල්ලා තියෙන මේ මාලිගාව හදලා ඉවර කරන්න විතරක්. බොරු කියන්න ඕනේ නැහැ. ගොඩක් ආලු පැත්තක්. අතරම එක සද්ද ඇහෙනවා. ළමයි කෑ ගහන සද්දෙකුත් ඇහුණා දැන්. කට්ටිය කියන්නේ ඔවුන් රන්වන් කැරලි සහ රිබන් සහිත නිල් සහ සුදු ඇඳුමකින් සැරසුණු කුඩා දැරිය දුටු බව තමයි. අමුත්තන් කියන විදිහට ඒ ඇත්තරම නපුරු හොල්මනකුත් නෙවෙයි. ඉතින් සිනාසෙන හඬවල්, අඩි සද්ද, දොරවල් වැහෙන හඬවල්, ඊට පස්සේ යටිගිරියෙන් කෑ ගහන වගේ දේවල් තමයි අය කරනවා කියන්නේ ඇත්තරම. ගොඩක් පරණ පාවිච්චි කරන්න ඉතින් ලොරියක් තිබුණා මෙතන. ඩබ්ලින් නගරේ ඉඳන් කිලෝමීටර් 76ක දුර ගෙවාගෙන තමයි මේ මාලිගාව බලන්න ආවේ. ඉතින් පැය කහමාරක් විතර ගියා. ඇත්තටම මෙතන ගොඩක් අద్భుත තැනක්. මට දැනුනේම මන් දිහා කවුරුහරි කොයි වෙලෙත් බලන් ඉන්නවා වගේ තමයි. තවත් ගොඩක් දෙනෙක් ඇයව දැකලා බය වෙලා තිනවා, බය වෙලා කෑ ගහලා තියෙනවා. ඇත්තටම ඇය සමහර වෙලාවට අඬනවත්ලු, ඊට පස්සේ සින්දු කියනවා වගේ දේවලුත් ගොඩක් අයට ඇහිලා තියෙනවා. මේ මාලිගාව ඉස්සරහ හිටපු ගව පට්ටියක්. ඒ වගේම තමයි මෙතෙන්ට ගිහින් ටික වෙලාවකට පස්සේ නිකන් අර තද හුළඟක් වගේ හමන්න පටන් ගත්ත සැරින් සැරේ. ඉතින් මෙතන ගොඩක්ම අద్භූතයි මට හිතන විදියට. ඉතින් කොයි වෙලෙත් ඔයාගේ දිහා කවුරු හරි බලන් ඉන්නා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. එහෙනම් මම අදට සමු ගන්නවා අයර්ලන්තේ චාලවිල් කාසල්ලි සිට.